හෙලෝ යාළුවනේ. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම ඔයාලට මං ගැන කියන්නම්. මං ගැන ඉස්සරහට කියන්නම්කෝ. මම මාතර තමයි Uber Eats delivery කරනවා. අපිට ඉතින් එක තැන්වල ඒ කියන්නේ මාතරත් කට්ටිය දැකපු නැති තැන්වල අපිට යන්න chance එක සෙට් වෙනවා. ඉතින් ගොඩක් අයට ඒ chance නැහැ. මොකද මේ ලස්සන තැන් තියෙනවා මාතර බලන්න දකින්න. ඒ ටික ඔයාලට ගේන්න පුළුවන් විදියක් ගැන හිතලා තමයි මම YouTube channel එකක් පටන් ගන්න හිතුවා. මුලින්ම ඔයාලා මාව subscribe කරලා තියාගන්න. පළවෙනි ඕඩර් එක මාතර කෑම එකෙන් වැදුනා මොකක්. අපි ඒකෙන් ඕඩර් එක ගන්න යන ගමන් ඉන්නේ. මන්ට ළඟින්ම සෙට් වුණා මීටර 600යි ඉතින්. Uber orders දෙයක් තියෙනවා. ඒකම ඔයාගේද? ඔව්. chicken fried rice full එක. ඔව් දෙකේම full එක. කෝඩින් කරන්නේ කොහමද? ඔව්. Same price, same. Thank you. All one customer. orders දෙකම ඉක්මනට ගන්න පුළුවන් වුණාම දැන් අපිට යන්න තියෙන්නේ එකක් යන්න තියෙනවා මාතරට. මාතර කොටුව හරියට තියෙන්නේ. මම වීඩියෝ කරන්න නම් ගොඩක් කල් වෙනවා. මම YouTube channel එකක් හදලා තිබ්බනේ. TikTok එකට දාලා තමයි හිටියේ. මොකද අර මේ GoPro එකේ මේ wing flash එක කියලා, ඒ කියන්නේ අර හුදන් සද්ද එන මේ පොඩි cover එකක් තියෙනවා. GoPro එකේ අහන්න බෑ sound එක හරියට මේ හරියට අමුත් ගොඩක් මේ සද්ද වැඩි ජර ගාලා. ඒ ෆිල්ටර් එක දැම්මම පොඩ්ඩක් මේ අඩු වෙනවා කියලා තිබ්බ. ඒක මම දැම්ම මේ දරාස් එකෙන් එන්න ගොඩක් කල් ගියා. ඒ කියන්නේ තාමත් අසට හම්බුන්නේ නැහැ. මම මේ ටේප් කැලි දෙකක් ගහගෙන පොඩි ස්පොන්ජ් එකක් කලවගෙන වීඩියෝ කරන්න හිතුවා. මොකද මේ දවස්වල සීසන් එක. එතකොට අර සුද්දෝ ඉන්නවා. ඒ ටික ඕක එනකොට ඒ ටික නැති වෙලා මට. මම හිතුවා ස්පොන්ජ් කෑල්ලක් හරි ගාගෙන වැඩේ කරන්න. කිලෝමීටර් 4.5ක් තියෙනවා යන්න. දැන් මේ අපි මාතර මිද්දනිය පාරට තමයි දාන්නේ. මිද්දනිය කට්ටිය වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න.
ඔයාලගේ පාරේ තමයි යන්නේ. හොස්පිටල් එකේ පිටිපස්සේ ගේට් එක ගාවට දෙන්න තියෙනවා මචං. මෙතනින් දාන එක කලර් ලයිට් එකයි ඔක්කොම මේව කරගෙන යනවට වඩා මම දැන් ලේසි මෙතනින් පිටිපස්සේ ගේට් එක ගාවට යනවා. දැන් ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ කස්ටමර්ට කෝල් එකක් දීලා බලන්න. Hello? Hello, good afternoon sir. Uber Eats again. Hello? Uber Eats again sir. Gate number 3 එක ගාව sir. Gate number 3? Oh. පොඩක් ඉන්නකෝ. Gate number 3 ඔව් එතන තමයි ඉන්නේ සර්. ඔව් එතන තමයි ඉන්නේ සර්. හරි ඔකේ. දැන් වෙලාව 12:51. සර් සර් නෑ ඕඩර්ස් දෙකක් තියෙනවා සර් ඒක. නෑ තව කස්ටමර් කෙනෙක්ගේ තියෙනවා ඒක අමාරු. ඔව් එකෙන්ම තියෙන දෙක. ඔව් හරි ඔව් නම්බර් එක. වෙල්කම් සර්. Jung Forest. Hotel ඊළඟ එක resort එකකට දෙන්න තියෙන්නේ මචං. මම හිතුවා කැම්පස් එකට කියලා. කිලෝමීටර් 3.5ක් තියෙනවා ඒකට. දැන් මට තාම වීඩියෝ ඒ කියන්නේ වීඩියෝ එක කොහොමද ගන්න කියලා තාම එච්චර මුදල යන්නේ නැහැ. ඉස්සරහට ඒ කියන්නේ මේ වීඩියෝ එක කොහොමද ඩවුල් වෙයි. දවසක් කියන්නේ දැන් ඊවට මේ කැමරා එකත් එක්ක හුරු වෙන්නත් එක දවසක් යනවා. ඉස්සරහට ඒ කියන්නේ ටයිල් මඩු කරලා ඔයාලා ඉගෙන ඉතින් ඔයාලත් කමෙන්ට් එකක් දාන්න කොහොමද වීඩියෝ එක එන්න ඕන කියලා. නැත්නම් වීඩියෝ එක ඒ කියන්නේ දවසට පැය 8ක් 10ක් දුවන්න සෙට් වුණාම ඒක පැය භාගයක් වගේ ඒ කියන්නේ පැය විනාඩි
එක වගේ වීඩියෝ තමයි මම හදන්න හිතන් ඉන්නේ. එතකොට ඒක ගොඩක් කරනකොට මේ හිතා ගන්න බෑ ඉතින් කොහොමද ඕනේ. දැන් ඕඩර් එකක් ගන්නයි දෙන්නයි ගෙන්න කියත් මම හිතන්නේ විනාඩි 20කට වැඩි ආයි. මම බැලුවොත් අර නිකන් සවසේ වෙච්ච හොඳ වර්ටිකල් වගේ තමයි දාන්නේ. බලමු අපි. ඔයාලා ගොඩක් කැමති නම් මට එක දිගටම වුණත් වීඩියෝ එක කරගෙන යන්න පුළුවන්. ඒ වුණත් තාම එක බැටරියයි තියෙන්නේ. එක මෙමරිය. ඔතොන්ට පාර අයිනෙන් ගිහිල්ලා පුරුදු නෑ මචං. මැදම තමයි යන්නේ. jungle surf resort. හරි thank you. මේ පාර තමයි මචං. හත්සිය 13. Thank you so much. අදට මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. අපි ළඟ ඊදී එකකින් සුපිරි වීඩියෝ ටිකක් ගේමු.